සුබදවසක් ඔයාලා හැමෝටම. කලින් වීඩියෝ එකෙන් අපි දැක්කා ගොඩක් වස්තුන් යම්කිසි මැද ලක්ෂයක් වටා ඉස්සරහටයි පස්සටයි චලනය වෙනවා කියලා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙතන උඩින් වැටෙන කාඩ් එකෙන් ඒක බලන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකෙන් උනම් වීඩියෝ එක බලන්න පුළුවන්. හැබැයි අද අපි ඊට වඩා වැදගත් ප්‍රශ්නයකට උත්තර හොයන්නයි යන්නේ. ඇයි මේ මධ්‍ය ලක්ෂයෙන් ගියපු වස්තුන් ආපහු හැරලා මධ්‍ය ලක්ෂ පැත්තටම එන්නේ? ඔන්චිල්ලාවක් උඩම ලක්ෂයට ගියාම ඒක එතනම නතර වෙලා තියෙන්නේ නැත්තේ ඇයි? ඔබ ස්ප්‍රිංයක් ඇද්දම ඒක ඒ ඇදනු විදිහටම තියෙන් නැත්තයයි. ඒ කියන්නේ මේ හැම වස්තුවක්ම ආපහු මැදට ඇදලා ගන්න මොකක් හරි බලයක් තියෙන්න්න ඕන කියන එකයි. අද අපි සොයා බලන්න යන්නේ සරලානුවති චරිතයට වග කියන අන්නේ නොපෙනෙන බලය මොකක්ද කියනෙක් ගැන. එසේ නම් රැඳී සිටින්න මේ වීඩියෝ අවසානය තෙක්. අපි හැමෝම එදිනෙදා පාවිච්චි කරන සරලම දෙයක් වෙන රබර් පටියකින් මේක පටන් ගමු. මේ රබර් පටිය නිකම් මේසයක් උඩ තියෙද්දි කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි අපි මේක පොඩ්ඩක් ඇදලා අතෑරියොත් පුදුම දෙයක් වෙනවා. ඒක තමයි මූල්දික ලබා ගන්න වේගයෙන් ඇකිලෙනවා. දැන් අපි මේක කලින්ට වඩා ඈතට ඇදලා අතෑරලා බලමු. එතකොට මොකක් වෙයි කියලා ඔයාලා හිතන්නේ? ඒක කලින්ට වඩා සෑහෙන වේගෙන් ආපහු තිබ්බ තැනට මෙනවා. ඒ කියන්නේ අපි රබර් පටිය කොච්චර ඈතට අදිනවද ඒක මුල් තැනට එන්න හදන බලය ඒ තරමටම වැඩි වෙනවා. දැන් අපි මේක තවත් සරලව තේරුම් ගන්න උත්සාහ කරමු. හිතන්න සරල රේඛාවක වමට සහ දකුණට යන කුඩා වස්තුවක් තියෙනවා කියලා. මේ මැද තියෙන ලක්ෂයට අපි කියනවා සමතුලිතතා පිහිටුම කියලා. මේ වස්තුව මැද ඉඳන් ඉවතට යන ඕනෑම මොහොතක එයාව ආපහු මැදට ඇදලා ගන්න යම්කිසි බලයක් ඉබේම ක්‍රියාත්මක වෙනවා. මේ ඇතිවන බලය හැම වෙලාවෙම ක්‍රියා කරන්නේ මධ්‍ය ලක්ෂයේ දිශාවටම. බෞද්ධ විද්‍යාවේදී අපි මේ විශේෂ බලය හඳුන්වනවා ප්‍රතිපාදන බලය කියලා. මේ ප්‍රතිපාදන බලය කියන්නේ නැත්නම් ලෝකෙ කිසිම වස්තුවකට දෙපසට දෝලණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ සරලවම දෝලනයක් නැත්නම් සරලනුවත් චලිතය කියන එකකුත් නැහැ. ඔබ මේ ආපහු අදින බලය ගැන හරියටම තේරුම් ගත්තොත් ඔබට මේ බලය අපේ වටපිටාවේ බොහෝ තැන්වලදී අත්විඳින ලැබේවි. ඔන්චිල්ලාවක් ආපහු 15ම ලක්ෂයට එන්නේ පොළවේ ගුරුත්වාකර්ෂණ බලයෙන් ඒක පහළට ඇදෙන හින්දා. ගිටා තන්තුවක් ආපහු එහි මුල් පිහිටීමටම එන්නේ ඒක ඇතුළේ තියෙන ආතතිය හින්දා. ඒ වගේම කිමිදුම්කරුවන් වතුරට පැනීමට යොදා ගන්නා ලෑල්ල පහළට නැමුණු විට ඒක ආපහු උඩට විසි වෙන්නේ ඒ ලෑල්ලේ තියෙන ප්‍රත්‍යස්ථා බලය හින්දා. වාහනයක සස්පෙන්ෂන් ස්ප්‍රිං එකක් බම්ප එකකදී තෙරපිලා ආපහු මුල් තැනට වෙන්නේ ඒ ස්ප්‍රිං එකේ තියෙන ප්‍රත්‍යස්ථා බලය හින්දා. එතකොට ඔයාලට පැහැදිලි වස්තුව වෙනස්, බලයන් ඇතිවන ක්‍රම වෙනස්. හැබැයි සිද්ධ වෙන දේ ඔක්කොගෙම එකමයි. භෞතික විද්‍යාඥයෝ හා ගණිතඥයෝ මේ ගැන පර්යේෂණ කරද්දී තවත් නියම දෙයක් දැක්කා. පද්ධතිවල මේ ආපහු අදින බලය මධ්‍ය පිහිටීමේ ඉඳලා අදින් ලබන විස්ථාපනයට අල්ලෝම සමානුපාතික වන බව. ඒ කියන්නේ සරලව පැහැදිලි කරොත් එහි විස්ථාපනය නැත්නම් මැද සිට අදින් ලබන දුර වැඩි වෙන්න මේ ආපහු අදින බලයේ විශාලත්වයත් ඒ එක්කම වැඩි වෙනවා කියන එකයි. දැන් අපි දන්නවා සරලානුවති චලිතය සිද්ධ වෙන්නේ ඇයි කියලා. හැබැයි ඊළඟට මතුවෙන ගැටලුව තමයි මේ එක සම්පූර්ණ වටයක් වස්තුවක් යන ගමනේදී ඒ වස්තුවට උපරිම ප්‍රවේගයක් ලැබෙන්නේ කොයි හරියද? ඒ වගේම ඒක වැඩිම තොරණයක් අත්කරගන්නේ කොතනින්ද? අපි මේ හැමදේම ඊළඟ වීඩියෝවෙන් ඉතා සරලව කතා කරමු. ඔයා මේ වීඩියෝෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවෝ අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගත්තොත් මේ වගේ දැනුම් පිරෙන වීඩියෝස් ගාව ගවන් නැරඹීමටත් පුළුවන්. ඊළඟ වීඩියෝෙන් හමු වෙනතුරු ඔබට ජය වේවා.